මම පුළුවන් තරම් ඉක්මනට ජොබ් එකක් හොයාගන්න. ඔයා ජොබ් එකක් බැන්නම් ජොබ් 10ක් හොයාගන්න. හැබැයි මේ ලංකාව ඇතුලේ. ඇයි ඔච්චරටම අකමැති මම රට යනවට? ඔයා යයි ඉතින්. එතකොට මම අනේ මේ මට නම් බෑ තනියම ඉන්න. එහෙනම් ඉතින් ඔයත් යමු. අනේ මේ ඔයා යන්නෙත් නෑ මම යන්නෙත් නෑ. එච්චරයි. ඊට පස්සේ උඹලා ලව් කරන්න ඕන නම් තනියම වරේ. මාව එක්කන් එන්න එපා. ආවත් මේ වගේ කුණ්ඩවාල එක්ක මාව තියන්න එපා. කාටද බූරෝ කුණ්ඩවාලි කිව්වේ? බලපන් මේකේ කටේ සද්දේ ටකරමකට ගල් ගහන්නවත්. කිසිම චාරයක් නැහැ. තෝ හොඳයි අපේ සීය ගහන්නේ කුරුල් එලවන්න. උඹට මම මේ අහන්නකෝ තා වෙලා මෙතන හිටියොත් මුන් දෙන්න මරා ගන්නවා. අපි යනවා. හරි එහෙනම් පරිස්සමින් යන්නකෝ. ගියා. ආයේෂයේ කාලෙකින් ගම්මතක් කළා තියෙන්නේ. අනේ ඕනංගි ආවයිති. ඉන්න නිදහසක් නෑ. ජොබ් එකේ වැඩයි කෝස් එකේ වැඩයි ඔක්කොම එක පිට එක. අපිට ආමෙක එහෙමත් බලනවා ඉතින්. ගමේ අයත් ඔයාගෙන කතා වෙනවා එහෙම ඇහෙනවා. අනේ එහෙමද? මේ ඒක නෙමෙයි. මෙයා කවුද? මෙයා අපේ ගමට අලුතෙන් ආපු රාමසේක මාමගේ දූ පොඩ්ඩ. මම ආයේෂ්. මම දෙව්ලි. හරි මේ දෙන්න අඳුරගෙන ඉවරනම් අපි යන්නම් අයියේ. ඔයා යන්නේ නෑනේ. අපි පස්සේ කතා කරමු. ටික දවසකින් යනවා නංගි. අපි හම්බෙමුකෝ. ඔයාලා එන පරිස්සමින් යන්න. හරි අයියේ. අපි යන්නම් අයියේ. හරි නංගි. මට නම් අර උඹේ වවුලිව සත පහකට විශ්වාස නැහැ බා. උඹ ඔන්නෝ වැඩි කරට ගන්න නැතුව ඉඳපන්. වවුලේ නෙවෙයි යකෝ. ඒකේ නම දෙවුලි. දෙවුලි හරි මවුලි හරි වවුලි හරි. බත් අහුණානේ පොත්තේ සුදට. අනිත් එක බන්නර ටකර. මට නම් පේන්න බෑ. උඹ ඒකිට ටකරම් බැන්නම් ඕන එකක් කියපන්. හැබැයි දෙවුලට මුකුත් කියන්න එපා. අනේ නෑ. මම මුකුත් කියන්නේ. ඔහොම කරගෙන යන්කෝ. මට දෙවුලිව විශ්වාසයි බං. එයාගේ හිනාවෙන් එයාගේ කතාවෙන් වුණා මං නම් හිතන්නේ එයා මට බොරු කරයි කියලා. අනේ මන් දන්නේ නෑ උඹලට මේක කොහොම තේරුම් කරන්නද කියලා. උඹලටත් තේරෙයි උඹලා පරිණත වුණා. කොහෙද යන්නේ? මං යනවා කපිල මාමයා කඩේට බීඩියක් ගේ. උඹත් එනවනම් වරේ. මේ එයා හරි ෂෝක් නේද? එයා මේ ගමේ හිටපු අහිංසකම කොල්ලෙක්. මම එයාව දැකලා තියෙනවා සමහර වෙලාවට ඩ්‍රාමාවල එහෙම. එයා ඉස්සර ඉඳන් කැමති උනේ කලාව පැත්තට තමයි. දැන් ඉතින් එයා යක්ගමන යනවා. මට එයාගේ නම්බර් එක දෙනවකෝ හලෝ. ඒ මොකටද ඒ? නෑ එහෙම දෙයක් නෙමෙයි දෙනවකෝ හලෝ. නම්බර් එක නම් දෙන්නම්. හැබැයි අර අහිංසකයාට බූට් එක තියෙනව නෙමෙයි ඔන්න. හරි අනේ ඔයා දෙන්නකෝ. හරි යමු දැන් මං එවන්නම්. මගේ හොඳ කෙල්ල. පිස්සෙක් නෙමෙයි. ඔන්නම මට ජොබ් එකක් සෙට් වුණා. තාත්තන් නෝඩ අම්මා. අපි ආව සිලෙක්ට් කරගන්න. මේ ලේඩියට වෛද්‍ය විද්‍යාව කියන්නේ නාපලුත්. ඉඩගලුත් හෙලෝ. මේ මමානේ. මම කියන්නේ නම මොකක්ද? මගේද? නෑ මගේ. ඔයාගේ නම නම් ආයේෂ්. මේ විහිළු නෙමේ. කියන්නකො නම මොකක්ද ඔයාගේ? මම දෙව්ලියනේ. මෙයා නෙමේ. කොහොමද ඉතින්? ඉන්නවානේ. මට හම්බුනාට ඉතින් වැඩි කතා කරන්න උනේ නෑනේ.
ඒක නම් ඇත්ත තමයි. ඔයා නන්නෙක් ඉතින් ගෑන් ළමයෙක් එහෙම ඇති නේද? බණීද දන්නේ මාත් එක්ක කතා කර කර ඉඳලා. අයියෝ එහෙම ප්‍රශ්න නෑ මට. අයියේ කෙල්ලෙක් නැද්ද? තාම නම් එහෙම කෙනෙක් නෑ හැබැයි. එතකොට ඔයාට? අයියෝ මං තාම පොඩිනේ අනේ. මටත් කවුරුත් නෑ. ඔයා කොහෙද අනේ පොඩි? හම්බේ හොඳ කොල්ලෙක්. ඊතරම් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ හැබැයි. හොරි. හිරුමල් කුමාරියේ හිනෙන් දරු පෙම් කුමාරයා ඇවිදින් ඔහෙලම තුරුලේ නැලවින්න තෝ ස්පාට පියන් මත වෙලිලා නිල් සීතල කඳුලක පෙමිලා ඔය හිත හස්සී හැංගින්න පායලා ආසේ සොයා ආවේ මල් පිපිලා කල් කෙවිලා තවල රස උනී ආදරෙන් රිදවන්නේ නෑ හිත පාඩා මේ සුන්දර හිනේ රැඳිලා වාවනු පෑනේ දුක හංගා ඔය ඇස්දක තේනවා සැනසෙන සාකරේ හිත හංගා පිළිගන්න මා පෙර පුදලා ලං වෙනවාදෝ ඇසුනකට හෝරෙන් සඳ මෝතු විසිනාසේ හිරි කෝඩු ආකාශේ කලි කඩුවකට දින්දෙවි මොකුම් බස් වෙ නැති වෙච්ච අහිකුන්ටගේ වගේ කල්පනා කර ඉන්නේ. නෑ බං ඊයේ මාර වැඩක් වුණානේ. ඇයි අස්වේ පැනලා ගියාද? ඒ මගුලන් නෙමෙයි බං. මං ඊයේ දෙවුලට කෝල් ගන්නවා ෆෝන් එක බිසි. මැසේජ් දාන්නේව සීන් කරන්නෙත් නෑ. රෑ ඔන්ලයින් උත් හිටියා. මං කිව්වා ඔය වවුලිය මට සැකයි කියලා. ඇහුවද? නෑනේ. අපි ඔටුවනේ. අපිට රැවුල් නෑනේ. එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ නැති බං. ගෙදරින් ප්‍රශ්නයක්වත්ද දන්නේ නෑනේ. නැත්තම් එයා කවදාවත් මට එහෙම කරලා නෑ. මේ මං උඹට දෙයක් කියන්න. මොකද්ද? උඹට හොඳටම පිස්සු. ඕක හරියනවා හොඳෙන් ගුලි දෙක උඹට ගිල්ලුවන. පිස්සු කෙලෙන්නේ නැතුව ඉඳපන් බං. මේ තෝ හිතුවද මටත් තොට වගේ පිස්සු කියලා? මෙන්න මේ වරෙන් යන්න. මෙහේ හරි ලස්සනයි නේද? අපේ ගම ලස්සනයි ඉතින්. අර ආයේෂය නේද ඉන්නේ? ඕ නේද? යමු ඒ පැත්තට. ආයේෂයේ මොකද කරන්නේ? ආවනම් ගිතින් වැව පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න. ඔයාලත් ඇවිදින්න යනවද? ඔව් අයියේ මෙයාට වැව බලන්න ඕනි කිව්වනේ. ඉතින් ආවා. එහෙමද? මේ මට දෙවුලි නංගි එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනි. ඒ මොනවාද ඒ? මමත් හිටියට කමක් නැද්ද? නෑ. ඔයා ගිහිල්ලා ඇවිදලා එන්න. මම මෙයත් එක්ක කතා කරලා ඉක්මනටම එන්න. හරි එහෙනම් කතා කරගෙන එන්නකෝ. මං යන්නම්. මොනවාද කියන්න තියෙන්නේ? කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඊට කලින්
මට ඔයාගෙන් අහන්න දෙයක් තියෙනවා. මොකක්ද අහන්න තියෙන්නේ? ඇත්තම කියනවද? මම බොරු කියන්නේ. එහෙනම් මට කියන්න ඔයාගේ හිත හොරගම් කරපු කෙනා කවුද? හිතනම් කෙනෙක් හොරකම් කරා තමයි කොහෙදෝ ඉඳලා ඇවි. සමහර විට ඒ හොරාගේ හිත ඔයා හොරකම් කරගෙනද දන්නේ. කොහොමද ඔයා එහෙම කියන්නේ? මට හිතෙනවා ඒ හොරා මම වෙන්න කියලා. හොරා. ඔයා තමයි ඒ හොරා. සඳ මෝතු විසිනාසේ හිරි කොටු ආකාශයේ තනි කඩුවකට පිම්බෙදී නිසා මත්තම සිත සාගවා පණ දැන සුසුම් රඳවා මට ලං වෙන්න මීරාවියේ පායලාසේ සොය සොයාවේ මල් පිපිලා කල් දිවිලා තව රසුනේ ආදරෙන් රිදවන්නේ නෑ හිත පාරා මේ සුන්දර හිනේ රැඳිලා වාවනු බෑනේ දුක හංගා ඔය සුන්දර තේමා සනසන සාගරේ හිත හංගා පිළිගන්නවා පෙව පුදලා ලං වෙනවාදෝ අසුන් දෙකට හෝරෙන් ලං වෙනවාදෝ අසුන් දෙකට හෝරෙන් නම්බිනවාදෝ ඇසුනකට හෝරෙන් ඔයාට එකපාරට මොකද උනේ? ඇයි නවත්තම කියන්නේ? හේතුවක් තියෙනවා සඳුරු. මගෙන් අහන්න එපා ඇයි කියලා. ඔයා මට ආදරය කරේ නැද්ද දෙව්ලි? මං ඔයාට ආදරය කරා සඳුරු. ඒත් තවදුරටත් මේ සම්බන්ධ ගැලපෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඒ නිසා අපි මේක නවත්තමු. ඔයා එක ලේසියෙන් කිව්වට මං කොහොමද තනියම ඉන්නේ කියලා ඔයා හිතුවද? ඔයා ඔයාගේ හීනවලට යන සඳුරු. ඔයා රට යන්න. ඔයා කැමති දෙයක් කරන්න. මට මේක තවදුරටත් කරගෙන යන්න බෑ සඳුරු. මං ආයෙත් අහනවා. මොකද්ද මාව දාලා යන්න තියෙන හේතුව?